අපි ඊට පස්සේ දිස්ත්‍රික් 73ව තුනක් තියෙනවා මගේ ලිස්ට් එකේ. 73ව තුන් දෙනෙක් ඉන්නවා. කොළඹ දිස්ත්‍රික්ට් බයෝ එකත් 73, කම්බයින් මැත්ස් 73ක් තියෙනවා. අපි මුලින්ම ඉතින් හැමදාම දිනුවා දකින්න නිසා අපි අවස්ථාව දෙමු චෙනිතට. චෙනිත නමිත් මුතුමාලත් එක්ක පාඩම් කරපු කොල්ලෙක් මුතුමාලයා කතා කරන්න බෑ කියනවා. සා උඹ මේ උටත් එක්ක මොන හරි කියපන්. right. මට දෙයක් කියන්න දෙනම් තියෙන්නේ මට මුලින් ඉඳන් වැඩ කරගෙන ආවට මට ලොකුම ටර්නින් පොයින්ට් එකක් උනේ තමයි අපේ ගේට් එක ගාව එතන උඩ ක්ලාස් හෝල් එකේ ගීත්සර්ගේ මොකක් හරි පේපර් එකක් තියලා ඒකේ සර් ඔය ඇවිදන් යන ගමන් ඇවිල්ලා ඇහුවා රිවිව් එකක් ලිව්වද කියලා. ඊට පස්සේ මං ඒ වෙලාවේ ලියලා තිබ්බේ නෑ මං වැරදි ගණන් ටිකක් හද හිටියේ. ඊට පස්සේ සර් ළඟට ඇවිල්ලා කිව්වා තමුස වැඩ කරන් යන විදිය හොඳයි ඔය විදිහට කරන් යන්න කියලා. ඉතින් ඒ වචන ටික තමයි මගේ ඔය ඒ තුනේ රිසල්ට් එකට ගොඩක් ඉෆෙක්ට් එන්නේ කියලා මම හිතනවා. ගොඩක් තෑන්ක්ස් ඒකට අනිවාර්යෙන් මතක් කරන්න ඕන නමිත් එයාගෙන් තමයි ගොඩක් බැරියෙන් දේවල් අහගත්තේ. ඔය ඒ ටික තමයි කියන්න තියෙන්නේ. ඔයාලට දැන් මාස 4යි තියෙන්නේ. මේ කාලේ ඩිමෝටිවේට්ලා ඉන්නවනම් අනිවාර්යෙන් ගීට්සර් ඉන්නවා අනිවාර්යෙන් රීච් අවුට් කරන්න. ගීට්සර් මේ ෆීල්ඩ් එකේ ඉන්නවනේ එයා එක්ස්පර්ට් කෙනෙක්නේ. ඒක නිසා සර් අනිවාර්යෙන් දන්නවා ඔයාලට දෙන්න ඕන ඇඩ්වයිස් එක. ඒක නිසා අනිවාර්යෙන් අහන්න and good luck to you all. Thank you sir. මම දැන් මේගොල්ලෝ මේ ගෙනලා කතාප් දෙන්නෙත් ඒවා එතකොට එනවා ඒ ගැම්ම එනවා දැන් ওই දැනුමෙන් පොහසත් වෙලා ඉතුරු ටිකත් හදනකොට සම්පූර්ණ පිරිමියා සම්පූර්ණ ගැහැණිය කියන එක්කෙනා බිහි වෙන්න ගන්නවා. දැන් මේ අපි මේ මං කතා කරන හැටි බලන් ඉන්න. දැන් මේ කතා කරන ඒ ශෛලයන් මොකද ඉපදිනකොට ගොඩනගාගෙන ආවේ නෑනේ. ඒවා කාලයත් එක්ක ක්‍රමානුකූලව තමයි මේ ඇවිල්ලා තියෙන්නේ. මට මතකයි මම මුලින්ම 9 වසරේදී කතාවක් පවත්වනකොට මං කතාව හිර වෙලා අර අපි ගල් බැම්මක් උඩ නගලා තමයි කතාව කරේ අපේ සර්. මං මගක් හරි බුද්ධි ගලණය ගැන කතා කරේ. බුද්ධි ගලණය දන්නවනේ. බුද්ධිමත් මිනිස්සු පිටරට යන එක. දැනුම නැති වෙන එක අපේ ලංකාවට. දැන් මම රට ගියොත් එහෙම මගේ දැනුම මේ ලංකාවට නැතුව යනවා. ඒ වගේ. මම බුද්ධිමත් කියනවා නෙමෙයි මං කියන්නේ මම යම් කිසි දෙයක් ඉගෙනගෙන තියෙන ටික නැතුව යනවා. හරි මම මේ කියන්නේ ටියුෂන් සීන් එක නෙමෙයි මං ඉගෙනගෙන තියෙනවානේ PhD එකක් දක්වා. අන්න ඒ දැනුම නැතුව යනවා. එතකොට මේ මම එදා කතාව ස්ටක් වෙලා මම සර්ට සොරි කියලා බැහැලා ගියා. එහෙමයි අපේ ආරම්භය. ඉතින් එහෙම තැනකින් අපි ඉස්සරහට එන්න ඕන ටික ටික. කතා කරනවා. නමිත් මුතුමාලා කතා කරනවලු ඕන්න. හරි. මම උට අර හිතන් කිව්වා තමසේ කතා කරන්න ඉගෙන ගන්න ඕනේ. තමසේ කතා කළ යුතුමයි. හරි. එන්න එන්න. නමිත් මුතුමාල district 11 island rank 33 ඉසෙට් ස්කෝර් එක පුතා 2.6386. මම කතා කරන්න නෙමෙයි හිටියේ මම ආවේ චෙනිත කිව්වනේ මම මතක් කරන්න ඕන කියලා. ඒතර මං එයාගේ නෝනේ දෙයක් කියන්න ඕන හින්දා මං ආවේ. ඇත්තටම මම ගොඩාක් එෆර්ට් එකක් දීලා නැහැ. ඒ කියන්නේ දිගටම පොඩි කාලේ ඉඳන්ම වැඩ කරන්න මං සාමාන්‍යයෙන් ලොකු එෆර්ට් එකක් දෙන්නේ නැහැ. එතකොට මම නිකන් ගොඩක් කාලේ කනවා නිකන් ඉන්ස්ටාග්‍රෑම් එකේ රීල්ස් බල බල පැය ගාණක් එහෙම ඉන්නවා. එතකොට මේ චෙනිත එහා කාමරේ ඉඳන් ඇවිල්ලා මේ කියනවා මේ ඔය මොකද්ද ගන්නෙ ඔක තියලා වැඩක් කරගන්නේම කියලා. එතකොට ඒ වෙලාවට මාත් ඉතින් වැඩක් කරනවා. අනිත් එක දැන් එයා එහා කාමරේ ඉඳන් දිගටම වැඩ කරද්දි මට නිකන් ඉන්නත් බෑනේ. එතකොට මාත් ඉතින් වැඩක් කරනවා. මං කියන්නේ මම ඒ තුනක් ගන්න නැති ඒ කියලා. ඒත් එයා හිටිය එක ලොකු උදව්වක් වුණා. නැත්තම් මාත් නිකන් ඔහේ නිකන් සමහරට ඒ දෙකයි බීයක් වගේ එහෙම එන්නත් පුළුවන්. එතකොට එයා ලොකු හෙල්ප් එකක් වුණා මේ හිටිය එක ගෙදර එකට යාළුවත් එක්ක වැඩ කරපු එක. එතකොට මම තව දෙයක් කියන්න ඕන. මම ගීත්සර් ක්ලාස් එකට මුලින්ම ආපු දවසේ පළවෙනි පාඩමේ දෙවෙනි දවස. එතකොට එදා මට මතකයි ඉලෙක්ට්‍රොනික කන්ෆිගරේෂන් බෝඩ් එක ලියලා තිබ්බා. ඒකේ අර තියෙනවනේ 1S2 2S2 2P6. එතකොට ඒක ලියද්දි මං ඒ කාලේ මුකුත් දන්නේ නැහැ නේ. ඉතින් O level ඉවරලා ගානකුත් නැහැ.
හොම මේ බෝඩ් එක මගතින් පොතේ ලියා ගන්නවා මට මං ඉට පස මං නිකන් සාමාන්‍ය කෙමසි පුළුවන් වෙලා දීති මං ආයි පොතේ මුල් හරිය බැලුවා මම ලියල තිබ්බේ 1:2:5:2 කියල ගැන්නේ අර බෝඩ්ඩගේ එස් එක නිකම් පහවගේ දෙකල ඔහේ ලියලා එක එනවා කියන්න ඕන දැන් අපි හැමෝම පටන්ගන්නේ පහළම තැනින් ඒත් ඕන කෙනෙට්ට එම උඩටම එන්න පුළුවන් ට්‍රයියක් දුන්නොත් එකැන් තමන්ගේ ඩ්‍රයිව එකෙන් පුළුවන් තරම් වැඩේ කරන්න යන්න ඕන කියන දයන් කියන්නේ මොකද මේ මෝටිවේෂන් කියන එක සාමාන්‍යයෙන් ටෙම්පරරි දෙයක් එතකොට මෝටිවේට් වෙලා වැඩ ගන්න ගන්න එක හරි ඒක තියාගෙන දිගටම වැඩේ කරන් යන්න තමන්ගේ ඇතුළේ දෙයක් තියෙන්න ඕනේ. එතකොට අනිත් කෙනෙක් කියන හින්දා ඒ ලෙවල් කරන්න පුළුවන් කියලා මම පිළිගන්නේ නැහැ. මොකද කිසිම කෙනෙක්ට බලෙන් ඒ දේ කරන්න බෑ. තමන්ට ඕන නැත්තම් දැම්ම නවත්තලා දාලා යන්න ඕන මං කියන්නේ. මොකද ඒක මෝටිවේෂන් වලින්ම කරන්න බෑ. තමන්ගේ ඇතුළේ තියෙන්න ඕන මං අනිවාර්යෙන් මේක කරන්න ඕන. මොකද මං කරේ පොඩි කාලේ ඉඳන්ම අම්මලා එහෙම ගොඩක් සතුටු වෙනවනේ. දැන් මම ගොඩක් දවස්වලට පන්තියේ එක. එතකොට දැන් අම්මට එහෙම ගොඩක් සතුටුයි හැමතිස්සෙම බලෙන්ම පේරන්ට්ස් මීටින් වලට එනවා. මං කැමතිත් නෑ ඒවට. ඒත් බලෙන්ම එනවා. එතකොට මට ඒ වෙනුවෙන් දැන් මට නිකන් ඉංජිනීරින්ගේ මොන පැත්තෙන්ද යන්නේ එහෙමවත් මං කිසිම දෙයක් හිතලා නෑ. මං අම්මලාට ඕන දේ මං කරා. මට ඒක තමයි මගේ තිබු ඩ්‍රයිව් එක. හැමෝටම මේ වගේක් ඇති. ඒක හොයාගන්න. ඔයාගේ වැඩේ දිගටම කරන් ගියොත් අනිවාර්යෙන්ම හොඳ රිසල්ට් එකකට එන්න පුළුවන්. Thank you. මිනිහ කතා හොඳට පුළුවන්. කතා නායකයෙක් වෙන්න පුළුවන් මිනිහට. ඔය බොරුවට මේ කීකින් නැතු උඹ හැම එකටම ඉදිරිපත් වෙලා විශ්වවිද්‍යාලයට ගිහිල්ලා ඉදිරියේ හැම තැනකම නායකත්වයක් ගන්න උත්සාහ කරගෙන වැඩ කරන්න. එතකොට පුද්ගලයෙක් බිහි වෙයි රටට. දායාද වෙයි. හරි ඒ වගේ මේ මිනිහේ කතාවේ තියෙන ගේ තමයි අර හැමදාම අපි කියන්නේ යාළුවෝ තමයි වැදගත්. කොල්ලොත් ඉන්නවා නම් මේක අහගෙන කොල්ලෝ ගොඩ යන්න ඕනේ රංචු පිටින් අනිවාර්යෙන්ම. ඒ අපි මේ පාර දැක්ක නාලන්දේ කොල්ලෝ ටික ඒ එකිනෙකා ගොඩ ගියපු ආකාරය. ඔව් දැන් උඹට තමයි ඊට පස්සේ දෙන්නේ. බලන්න වාසාවෙන් එන හැටි කොල්ලෝ. අපේ ඒ රංචු අන්තිම මොහොතේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කරපු කොල්ලෙක් නෙලිදු දම්පහල ඒ තුනයි. ඇත්තට මම කතා කරන්නේ ආසට කියන්න බලන් මට කතා කරලා දෙන්න එපා කියලා එන්න කලින් මට කතා කරන්න හිතුණා අපේ නමිත චින්තය කතා කරාට පස්සේ මොකද මට එක දෙයක් කියන්න තියෙනවා දැන් මෙතන ක්ලාස් එකේ ඉන්න පුළුවන් සාමාන්‍ය දැන් ගැන වැඩ හොඳට පුළුවන් අය ඒ වගේම නෝමල් වැඩ කරන අයයි ගොඩක් නෝමල් වීක් අයත් ඉන්න පුළුවන් එතකොට අර වැඩ හොඳට කරන්න පුළුවන් අය පොඩ්ඩක් අර මැද්දේ ඉන්න අයටයි මේ වීක් අයටයි සපෝට් එකක් දෙන්න ඕනේ. ඒ කියන්නේ එකට එක්කහුව වෙලා වැඩක් කරන්න ඕනේ. ඒ කියන්නේ කෙලින් කිව්වොත් දැන් නමිතුයි චෙනිතයි නැත්තම් මට මේක ගන්න බෑ කොහොමත්. ඒ කියන්නේ දැන් අපි කට්ටිය දැන් නමිත්ලා ගෙදර අපි තව යාළුවෝ ඉන්නවා. හැමෝම එක්කහුව වෙලා ඇවිල්ලා මේ පාඩම් කරලා තියෙනවා. ඒ කියන්නේ වැඩ කරනවා එක්කඩ. උන් දෙන්න ඕන දෙයකට මේ කියනවා. ඒ කියන්නේ මටත් තේරෙනවා ඒ ලෙවල් අන්තිම ඔන්න වෙන්න තියලා මං ඒගොල්ලොන්ගේ එක එක ඒවා ප්‍රශ්න අහනවා. මටත් තේරෙන උන්ට වදයක් කියලා ඒක. ඒත් මං ඇහුවා මුන් කියනවා උන් එහෙම කිසි හිතේ මුකුත් නැහැ. හැමෝම එක්කහුව වෙලා වැට්ටික් කරා. මට කියන්න තියෙන්නේ අර යාළුවෝ කට්ටිය ඉන්නවා නම් එකට එක්කහුව වෙලා කොහොම හරි මෙහෙම ගේමක් ගහගත්තට පස්සේ කරන්න බැරි දේවල් උනත් කරන්න පුළුවන් කියලා. තව අන්තිම හරිය වෙද්දි දැන් මට නිකන් අන්තිම හරියට එද්දි ඒ තුනක් ඒ කියලා මට හිතුණා. ඒ හින්දා මං එච්චර ඕක මේ ලොකුවටම වැඩක් කරන්න ගියේ නෑ. පස්සේ මට සර් කෝල් එකක් දීලා කිව්වා සතියක් දෙයක් අය කලින් උඹට B3ක් වගේ තමයි දැන් තියෙන්නේ කියලා. ඒකෙන් මට ඒත් හිතුණා ඒ කියලා ඒ තුනක්. ඒත් මං සර් අර කියූප එකේ හින්දා මට පොඩ්ඩක් හිතට මේවා ආවා. ඒ හින්දා මං ටිකක් වැඩ කරන්න ගත්තා ආයි. සමහර විට ඒක කිව්වේ නැත්තම් මං ඒ වැඩ ටික නොකර ඉන්න පුළුවන්. එතකොට මට මේ රිසල්ට් එක එන්න බැරි කමකුත් නැහැ. සර් ඉතින් පස්සෙන් ඉන්නා අර ඕගොල්ලෝ මොකක් හරි අවුලක් තියෙනවා නම් සර්ට කතා කරලා බලන්න. සර් මොකක්ම හරි කියන අර පොඩි වචනයක් වුණත් ඇති අපි හිතන දේ නෙමෙයි අනිත් පැත්තට වෙන්න පුළුවන්. රිසල්ට් එක අඩු වෙන්න පුළුවන්. අපිත් පුළුවන් කියලා හිතන් හිටියට. ඒ හින්දා සර්ත් එක්ක එකට ඉඳගෙන වැට්ටික් කරන්න කියලා තියෙනවා. Thank you.